හොඳයි අපි අද කතා කරන්නේ ඉෂ්ට සියුම් චක්‍රය. එහෙම නැත්නම් සෙවුම් ඉෂ්ට චක්‍රය කියලා කියනවා. එහෙමත් නැත්නම් ආහරණ ක්‍රියාකර චක්‍රය කියලා කියනවා. අපි කොහොමත් ඉංග්‍රීසියෙන් කියන්නේ fetch execute circle කියලා තමයි. ඇත්තම මේක මොකක්ද මේක? මේක ඔයගොල්ලෝ දැනගන්න ඕනේ දෙයක්. මේක විභාගෙට අහනවා අනිවාර්යෙන්. මොකක්ද මේකෙන් කියන්නේ? මොකක් හරි වැඩසටහනක් ප්‍රධාන මතකයට එහෙම නැත්නම් RAM එකට ගත්තට පස්සේ ඒක ක්‍රියාත්මක වැඩසටහනක් බවට පත්වන තෙක් සිදුවන පරිගණක අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාවලිය විදහා දක්වන චක්‍රයක් තමයි මේක. ඒකෙන් විස්තර කරන්නේ මේක පාලනය කරන්නේ ඒකේ පිටලා තියෙන මෙහෙයුම් පද්ධතිය මගින්. අපි කියන්නේ OS කියලා. ඒකෙන් තමයි මේ සියල්ල පාලනය කරන්නේ. ඔගලන්ට පේනවා මේ රූපසටහනේ දක්වලා තියෙනවා මේ වොන් නියුමන් ආකෘතියේ යාන්ත්‍රිකව සිදුවන ආකාරයක්. වොන් නියුමන් ආකෘතිය ගැන අපි වීඩියෝ එකක් කරා. අපි ඒකත් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දානවා. ඒකත් ගිහිල්ලා බලන්න අනිවාර්යයෙන්ම. මේකේ තියෙන ඉස්සෙල්ලා මොකක් හරි එකක් දෘඩාංගයකින් ගත්තට පස්සේ ඒක පරිගණකයට ඇතුළත් කරාට පස්සේ ඒක යන්ත්‍ර භාෂාව බවට පත් වෙනවා. ඔය එක බිඳුව කියලා වැටෙන්නේ. මේ RAM එක ප්‍රධාන මතකයට ඒක අප්ලෝඩ් වෙලා ඒක ඊට පස්සේ යන්නේ කියලා මොකටද CPU එකට ඒක ක්‍රියාත්මක කරන්න. මේකත් ඉෂ්ට සියුම් චක්‍රයේ සිද්ධ වෙනවා. මේකේ අර කතා කරපු වොන් නියුමන් ආකෘතියට තමයි මේක සිද්ධ වෙන්නේ. අපි බලමු මේ මොකද්ද මේ ඉෂ්ට සියුම් චක්‍රයේ සිද්ධ වෙන ක්‍රියාවලිය කියලා. මේ තියෙන්නේ ප්‍රධාන මතකයේ මොකක් හරි වැඩසටහනක් ගන්නවා. ඒ කියන්නේ ඒක සිද්ධ කරන්නේ ප්‍රධාන මතකයේ කියන RAM එක තමයි සිද්ධ කරන්නේ. ඊට පස්සේ මේ වැඩසටහන විකේතනය කරනවා. අපි කියනවා මේක ඩිකෝඩ් කරනවා කියලා. ඒක කරන්නේ පාලනයක එහෙම නැත්නම් කන්ට්‍රෝල් යුනිට්. මේක මේ CU කියලා දාලා තියෙන එක. මේ විකේතනය කරපු එක මේ උපදේශය ක්‍රියාත්මකයට නංවන්නේ ALU එක. එහෙම නැත්නම් අංක ගණිතමය හා තාර්කික ඒකකය තමයි සිද්ධ කරන්නේ. මේක චක්‍රානුකූලව මේක සිද්ධ වෙනවා. මේක ඔයගලන්ට ඉංග්‍රීසි මත තියාගන්න පුළුවන් නම් ලේසි නේද? ඔය පල්ලෙහා දක්වලා තියෙනවා fetch decode execute කියලා. ඒකෙන් නම් නැත්තම් මතක තියාගන්න. නැත්තම් මේක සිංහලෙන් මතක තියාගන්න. දැන් මේකේ දාලා තියෙන්නේ අර මේක සිද්ධ කරන විදිය, සිද්ධ කරන ආකාරය අදාළ උපාංග සමගින්. මේක ඉස්සෙල්ලා විස්තර කරපු ආකාරයටම තමයි මේක සිද්ධ වෙන්නේ. ඉස්සෙල්ලා මොකද්ද වෙන්නේ? ප්‍රධාන මතකයේ RAM එකෙන් මොකක් හරි වැඩසටහනක් ගන්නවා ඒකේ මතකයෙන්. ඊට පස්සේ මේක ඩිකෝඩ් කරනවා කන්ට්‍රෝල් යුනිට් එකෙන්. ඒ කියන්නේ පාලනයකකින්. ඊට පස්සේ මේක ක්‍රියාත්මකයට ගන්නවා, එක්සිකියුට් කරනවා අංක ගණිතමය හා තාර්කික ඒකකයෙන්. එහෙනම් අපේ වැඩසටහන අදට ඉවර කරනවා. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. අපේ channel එක subscribe කරන්න, share කරන්න.